ආයුබෝවන් දරුවනේ 11 ශ්‍රේණිය තුන්වෙනි ප්‍රශ්න පත්‍රය තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පැයට කිලෝමීටර් 45ක ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් පැය දෙකක් තුල ගමන් කරන දුර සොයන්න කියලා කියන්නේ. එතකොට පැයට කිලෝමීටර් 45යි නම් පැය දෙකකට ඒ කියන්නේ පැය එකකට යන්නේ කිලෝමීටර් 45ක් නම් පැය දෙකකට 45 දෙක කිලෝමීටර් 90යි. ලඝු 7 පාදක 343 සමානයි 3යි. මේක දර්ශකාකාරයෙන් ලියන්න කියලා කියන්නේ. එතකොට 7 3වෙනි බලය සමානයි 343යි. වෙන් රූප සටහනේ අදුරු කර ඇති ප්‍රදේශයේ කුලක අංකයෙන් දක්වන්න කියලා කියනවා. එතකොට මේ තියෙන්නේ A ට පමණක් අයිති කොටස. එතකොට A ට අයිති. හැබැයි B ට අයිති නැතු වෙලා තියෙනවනේ මේ. B එකේ කොටස පාට වෙලා නැහැ. එහෙනම් A ඡේදන B ඩෑෂ්. කියන්නේ B ට අයිති නැහැ කියලා තමයි කියන්නේ. 33 පළමු සන්නිකර්ෂණයට වඩාත්ම ආසන්න අගය තෝරා යටින් ඉලක්ක අදින්නලු. එතකොට අපි පළමු සන්නිකර්ෂණය හොයන්න නම් මේ 5.6 5.7 5.8 5.9 ගත්තොත් 33 කිව්වහම ඒ කියන්නේ කවුද ආසන්නම උත්තරේ එන්නේ කියලා අපි හොයාගන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනේ 5.6 5.6න් ගුණ කරලා බලන්න ඕනේ. එතකොට 5.6 5.6න් ගුණ කරාම මම ඒ කියන්නේ වැඩි කිරීම දාන්නේ කෙලින්ම මම වැඩි කරන්න නැතුව කෙලින්ම උත්තරේ මම කියන්නම් 5.6 5.6න් ගුණ කරාම 31.36යි. 5.7 5.7න් ගුණ කරොත් එහෙම අපිට එනවා 32.49. ඒ වගේ දැන් 33ටනේ. එතකොට 32.4යි නමේනේ. තව 33ක් මේ පාසු කරේ නෑනේ. එහෙනම් 5.8ත් අපි try කරලා බලමු. ඒතර 5.8න් ගුණ කරොත් අපිට එනවා 33.64 කියලා. මේක නම් වැඩි කරලා බලන්න අවශ්‍යතාවයක් නෑ. දැන් බලන්න දැන් 33ට වඩාත්ම ආසන්න වගේ ඇවිල්ලා තියෙන්නේ මෙයයි. එතකොට අඩුම වෙනසක් තියෙන්නේ කාත් එක්කද කියලා බලන්න ඕනේ. කියන්නේ 33ත් එක්ක අඩුම වෙනසක් තියෙන්නේ මේ 5.7 5.7න් ගුණ කරාම එන 32.49ට තමයි අඩුම වෙනසක් තියෙන්නේ. කියන්නේ යාගේ වෙනස 0.5 එකක්. මෙයාගේ වෙනස 0.64 කියන වඩාත්ම ගැළපෙන උත්තරය වෙන්නේ 5.7. ඊට පස්සේ මේ ගාන පස්වෙනි ගානේ මේකේ පොදු හරය x 3 ධන 1 සමාන 1යට 3යි. එතකොට මට 3 1 එකතු කරොත් 4යට x සමාන 1යට 3යි. දැන් හරහට වැඩි කරන්න. මෙහෙම හරස් ගුණ කරන්න. 3 4න් ගුණ කරොත් 3 වරක් 4 12යි. x එකෙන් වැඩි කරොත් x. O කේන්ද්‍රයේ වෘත්තයේ AB හා BC ජායන්හි මධ්‍ය ලක්ෂය පිළිවෙලින් DE ලු. එතන මේ DE මධ්‍ය ලක්ෂය නේද. එතකොට වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය යකම් රේඛාව ඒ ජායට ලම්බක වෙනවා. හරිද? එතකොට මෙතන x වලගේ හොයාගන්න දැන් ඉතින් අපිට ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේක ගත්තොත් දැන් අපිට මේක හැම කීතන්න පුළුවන් මේක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතු අංශක 180. එහෙනම් මේ දෙන්න 180 වෙන මේ දෙන්නත් 180ක් වෙන. ඒ කියන්නේ x ධන 70 සමානයි 180. එහෙනම් ධන 70 වයින් කරන්න අපි 180න් 70ක් අඩු කරනවා. එතකොට 180න් 70කට 110ක් කියලා එනවා. ඊළඟට 3 ඍණ 2x කුඩයි හෝ සමානයි 9. දැන් මේකේ මේක විසඳන්න ඕනේ නම් මේකේ ධන 3 තමයි මුලින්ම අයින් කරනවා. ධන 3 අයින් කරලා ඍණ 3ක් දාන්න දෙපැත්ත. ඒ ඍණ 3ට ධන 3 කැපිලා ගියා. මේ පැත්තේ නම් ඍණ 2x කුඩයි හෝ සමානයි 9න් 3 කඩුවොත් 6යි. දැන් දෙපැත්තම ඍණ 2කින් බෙදන්න. එතකොට ඍණ 2 ඍණ 2 ගියා. එතකොට x කුඩයි හෝ සමානයි 6 ඍණ 2කින් බෙදුවොත් ඍණ 3යි. හරි. එතකොට මෙන්න මෙතන අපි හොඳට මතක තියාගන්න ඕනේ ඍණෙන් බෙදන කොටයි ගුණ කරන කොටයි මෙන්න මේ ලකුණ මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අසමානතාවක ලකුණ මාරු වෙන්න ඕනේ. එහෙනම් අපේ නිවැරදි උත්තරය බවට පත් වෙනවා x විශාලයි හෝ සමානයි ඍණ 3යි. මොන හොඳයි.
ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනකොට බෙදනකොට අසමානතා ලකුණ මාරු වෙන්න ඕනේ. හරි. ඊළඟට රූපේදී තොරතුරු අනුව ඒ වලගේ අහනවා. ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180යි. එතකොට ඒ ධන 110 ධන 35 සමාන අංශක 180යි. එතකොට ඒ ධන 110 35 එකට 145 සමාන 180යි. එතකොට 180 145 කඩු කරන්න. එතකොට ඒ සමාන 180 ඍණ 145. එතකොට මට එනවා 35යි කියලා. ඊළඟට පැතිවල අංක 1 සිට 6 තෙක් යෙදු සම්ප්‍ර ධාතු කැටයක් උඩ දැමූ විට ලැබෙන අගේ දෙකෙහි ගුණාකාරයක් වීම සම්භාවිතාව. එතකොට සම්භාවිතාව ඉල්ලන්නේ නම් මෙතන ධාතු කැටය උඩ දැම්මම වෙන්න පුළුවන් නියදී අවකාශයේ තියෙනවා 6ක්. එතකොට ඒ වගේම දෙකේ ගුණාකාරයක් වීම කවුද? 2 4 6. එතකොට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. එතකොට 6න් 3යි. ඒ සම්භාවිතාවය අපි සරල කරලා දක්වනවා. එහෙනම් 2න් 1යි. ඊළඟට මෙහි දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග අහන්නේ. මේ ඡාප දිග තමයි අහන්නේ අපි. එතකොට 2යි πr වැඩි කිරීම 360න් මෙතන කෝණය 45යි. එහෙනම් ඔන්න 2යි π කියන්නේ 7න් 22යි. r කියන්නේ 21යි. මේ 45 360 සරල කරාම 8න් 1යි. එතකොට දැන් 7ට 1යි 21ට 3යි. 2ට 1යි 8ට 4යි. ආයෙත් 22ට 11යි 4ට 2යි. එතකොට දැන් 11 3ෙන් වැඩි කරාම 33යි. එතකොට බෙදීම 2යි 33 2ෙන් බෙදුවොත් 16.5 සෙන්ටිමීටර්. ඔන්න ඔය විදිහට තමයි අපේ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා වෙන්නේ. දෙවෙනි කොටසේ භාග ගාන එහෙම නැත්නම් දෙවෙනි කොටසේ පළවෙනි ගානක් බලමු. යෞවන සමාජ බල මණ්ඩලයක 2021 වර්ෂය සඳහා ලැබීමට යෝජිතව තිබූ මුදල 3න් 1ක්ලු 3න් 1ක් ක්‍රීඩා කටයුතු සඳහාද 5න් 2ක් නායකත්ව පුහුණු කිරීම සඳහාද ඉතිරින් 4න් 1ක් ශ්‍රමදාන කටයුතු සඳහාද යෙදවීමට තීරණය වුණාලු. ඒතර ක්‍රීඩා කටයුතු හා නායකත්ව පුහුණු කිරීම සඳහා යොදවන ලද මුදල් ප්‍රමාණය මුළු මුදලින් කවර භාගයක්ද කියලා යහන්නේ. එතකොට යෝජිත මුදල 3න් 1ක් ක්‍රීඩා කටයුතු සඳහාද 5න් 2ක් නායකත්ව පුහුණුව සඳහාද තමයි ඉතිරියෙන් තමයි 4න් 1ක් ශ්‍රමදාන කටයුතු සඳහා යන්නේ. එතකොට ක්‍රීඩා කටයුතු හා නායකත්ව පුහුණුව සඳහා. එතකොට ක්‍රීඩා කටයුතු වලට 3න් 1ක් වැය වෙනවා. නායකත්වයට 5න් 2ක් වැය වෙනවා. එතකොට මේ දෙකට ගියපු සම්පූර්ණ මුදල අහන්නේ. එහෙනම් පළවෙනි ඉලක්කම් 1ට සම්පූර්ණ මුදල අහනවා නම් කොටස් දෙකට ඒ දෙක එකතු කරන්න ඕනේ. එතකොට 3න් 1 ධන 5න් 2යි. එතකොට 3න් 1යි 5න් 2යි එකතු කරාම මෙතන 3න් 1යි 3යි 5යි ගත්තොත් පොදු හරය 15යි. එතකොට 3 5න් වැඩි කරන්න ඕනේ. 5 3න් වැඩි කරන්න ඕනේ. එතකොට එක් වරක් 5යි ධන දෙවරක් 3 6යි. එතකොට 11ට 15ක් කියලා අපිට එනවා පළවෙනි ඉලක්කම් 1ට. ඊට පස්සේ රෝම ඉලක්කම් 2ට ශ්‍රමදාන කටයුතු සඳහා යොදවන මුදල් ප්‍රමාණය මුළු මුදලින් කවර භාගයක්ද? දැන් නායකත්ව පුහුණු කිරීම සඳහාද ඉතිරියෙන් ඔන්න ඉතිරියෙන් කියලා තමයි කියන්නේ. එතකොට මේ දෙකටම ගියපු ගාන 11න් 15ක්. එහෙනම් අපි හොයා ගන්න ඕනේ ඉතිරිය. ඉතිරිය 15න් 11න් ඉතිරි කීයක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට 15න් 4යි. ඔන්න ඔය ඉතිරියෙන් තමයි 4න් 1ක්. එහෙනම් ශ්‍රමදාන කටයුතු සඳහා 15න් 4න් 1ක්. එතකොට ආල්නයින් කියන ගුණ කිරීමම තමයි. එතකොට 15න් 1යි. මෙම කටයුතු වලින් පසු ඉතිරි වන රුපියල් 60000ක මුදල සමාජික පොත් හා ලිපි ද්‍රව්‍ය සඳහා යොදවන්නේ නම් ක්‍රීඩා කටයුතු සඳහා යොදවන මුළු මුදල කොහොමද කියලා යහන්නේ. එතකොට ක්‍රීඩා කටයුතු වලට ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රීඩා කටයුතු සඳහාද වියදම් කරපු ගාන තමයි අහන්නේ අපි. හරිද? හරි. එහෙනම් දැන් ඉතිරි කීයක් දෙන්න බෑ. ඒ කියන්නේ දැන් ක්‍රීඩා කටයුතු වලට 5න් 2කුත් නායකත්ව පුහුණු ක්‍රීඩා කටයුතු වලට 3න් 1කුත් නායකත්ව පුහුණු ඊට 5න් 2කුත් ඊට පස්සේ ශ්‍රමදාන කටයුතු වලට 15න් 1කුත් ගියාට පස්සේ ගියපු දැන් මුළු වියදම බලමු අපි.
නම් මුළු වියදම 15 න් 11යි ධන 15 න් 1යි. එතකොට මට එනවා 15 න් 12ක් කියලා. ඒතර 15 න් 12ක් මුළු වියදම වෙනවද කියලා මෙතන මේක සුළු වෙනවා. එතකොට මේක 5න් 4ක් බවටපත් වෙනවා. එතකොට ඔය 5න් 4ක් වියදම් වුණාට පස්සේ ඉතිරි තමයි ඔය රුපියල් 60000 කියන්නේ. එහෙනම් ඉතිරි 5න් මේක නිකම්ම ලියන්න පුළුවන්. 5න් එකක් ඉතුරුයි. එතකොට ඒ ඉතිරි ගාන රුපියල් 60000ක්. හරිද? එතකොට අපිට දැන් ඕනේ නම් මුළු වියදම. එහෙනම් මුළු අපිට ලැබුණු යෝජිත මුදල. මුළු මුදල දැන් ඉතිරිය 5න් එකයි. එතකොට ඒක 60000ක් නම් අපිට මුළු මුදල හොයාගන්න පුළුවන් 60000. ඒ අදාළ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ ඒ අදාළ භාගයේ පරස්පරයෙන්. 5ට 1. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 3යි. එතකොට ලක්ෂ 3ක් තමයි මුළු මුදල විතර. දැන් අපෙන් අහන්නේ මුළු මුදල නෙමෙයි. එදන්න ක්‍රීඩා කටයුතු සඳහා යොදවන මුදල. ක්‍රීඩා කටයුතු වලට 3න් එකක් නේ. එහෙනම් ක්‍රීඩා කටයුතු සඳහා. එතකොට ලක්ෂ 3න් එකක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් තමයි ක්‍රීඩා කටයුතු වලට යන්නේ. ඊට පස්සේ ක්‍රීඩා කටයුතු සඳහා වෙන්වන මුදලින් 5න් 3ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට යොදවු වෙන ක්‍රීඩා භාණ්ඩ සඳහා වැය කළ මුදලේ මුළු මුදලේ ප්‍රතිශතයක් විතර දක්වන්නේ. එහෙනම් දැන් අපිට මේක කෙලින්ම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට කියපු ගානට අදාළව හොයාගෙන හදන්නත් පුළුවන්. අපිට ප්‍රතිශතයක් විතර ඉල්ලන්න. එහෙනම් ක්‍රීඩා කටයුතු වලට ගිය 3න් දැන් මේ ගාන හොයාගන්න බැරි වුණත් අපිට මේක හදා ගන්නත් පුළුවන්. අපිට එතකොට ක්‍රීඩා කටයුතු වල 3න් එකක් ගියානේ. ඒකෙන් 5න් 3ක් තමයි ක්‍රීඩා භාණ්ඩ මිලදී ගන්න. එහෙනම් ක්‍රීඩා භාණ්ඩ සඳහා ක්‍රීඩා භාණ්ඩ සඳහා 3න් එකක් ඒකෙන් 5න් 3ක් තමයි ක්‍රීඩා භාණ්ඩ වලට යන්නේ. ඒකට 3ට ඉවත් වුණ. ඒකට 5න් එකක්. එතකොට මුළු මුදලින් 5න් එකක් ක්‍රීඩා භාණ්ඩ වලට වැය කරනවා. හරි. එතකොට ඒක මුළු මුදලේ ප්‍රතිශතයක් විතර නෙහන්නේ. එතකොට මේක ප්‍රතිශතයක් බවට පත් කරගන්න ප්‍රතිශතය 5න් එක වැඩි කරන්න 100ට 100ෙන්. එතකොට මට මේක පුළුවන්ාම 120ක් කියලා ගන්න. දෙවෙනි ගාන ජයලාල් වාර්ෂිකව 10%ක වැල්පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක රුපියල් 30000ක මුදලක් තැන්පත් කරනවලු. වසර 2කට පසු ඔහු ලැබෙන මුළු මුදල සම්පූර්ණයෙන් යොදවා එක්තරා පොදු සමාගමක රුපියල් 20 බැගින් කොටස් මිලදී ගන්නවලු. මෙම සමාගම කොටසක රුපියල් 2ක ලාභාංශයක් ගෙවන වසරකට පසු ලැබෙන ලාභාංශය සොයන්න. මේ ලාභාංශය සොයන්නම් මෙයා කොටසකට රුපියල් 2ක් ලැබෙනවා නම් ලාභාංශය හොයන්න එයා ගත්ත කොටස් ගාන හොයාගන්න ඕනේ. එතකොට එයා ගත්ත කොටස් ගාන හොයාගන්න නම් එයා ගත්තේ කොටසක් 20 ගානේ. එතකොට එයා ආයෝජනය කරපු මුදල හොයාගන්න ඕනේ. එහෙනම් ආයෝජනය කරපු මුදල කියලා කියන්නේ මෙන්න මේ 110 වැල්පොලියට දාපු ගාන. එහෙනම් වැල්පොලිය සමග වසර 2කට පසු ලැබෙන මුළු මුදල අපිට හොයාගන්න පුළුවන්. මේක කෙටි ක්‍රමෙන් හොයන්න පුළුවන්. එතකොට 100යි. එතකොට 110ක් එහෙනම් වසරකට 110ක් ලැබෙනවා. එහෙනම් ඒ වගේ අවුරුදු දෙකක් නිසා 100න් 110යි. මෙයා තැන්පත් කරේ 30000ක්. එහෙනම් 30000න් වැඩි කරන්න. එතකොට මෙතන සුළු වෙලා යනවා. හරි. දැන් 11 සරක් 11 121යි 121 තුනා 363යි. ඊට පස්සේ බිංදු 1යි 2යි 3යි හතරක් තියෙනවා. ඉතර බිංදු දෙකක් වටනවා. එතකොට
36300ක් තමයි මෙයාට වසර දෙකකට පස්සේ ලැබෙන්නේ. ඊට පස්සේ ඒ ලැබෙන මුදල තමයි රුපියල් 20 ගාණක් ලැබෙන කොටස් මිලදී ගන්න. එහෙනම් මිලදීගත් කොටස් ගණන. මිලදීගත් කොටස් ගණන 36300 බෙදන්න ඕනේ 20න්. කොටසක් 20 ගානේ ගත්තා. එතකොට මේක බිඳුවට බිඳුවක් ගියා. එතකොට 3630 බෙදන්න ඕනේ 2කින්. එතකොට මට එනවා 1815ක් කියලා කොටස්. එතකොට කොටසකට රුපියල් 2ක් ගෙවනවා. එහෙනම් ලැබෙන ලාභාංශ ආදායම ලාභාංශය එතකොට කොටස් 1815ක් මෙයා ගාව තියෙනවා. ඒ වගේ රුපියල් 2 ගාන. එතකොට රුපියල් මට ලැබෙනවා 3630. අන්න ඒ වගේ තමයි විතරයි. එතකොට දැන් කොටස් විකිණීමෙන් රුපියල් 3630ක ප්‍රාග්ධන ලාභයක් ලබාගත හැක්කේ කොටසක වෙළඳපොළ මිල කීයක් වූ විටදයි විකිණීමෙන් දැයි සොයන්න. හරි ඒ කියන්නේ දැන් මේ කොටසක් ප්‍රාග්ධන ලාභයක් ලබන්න යන්නේ. එතකොට ප්‍රාග්ධන ලාභයක් ලබන්න නම් ඒ කියන්නේ මෙයා ගත්තේ කොටසක් 20 ගානේ. එතකොට එක කොටසක ලැබෙන ඒ කියන්නේ කොටසක් වැඩි ගානට විකුණනවනේ. එතකොට ඒක තමයි ප්‍රාග්ධන ලාභය කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙයා ගාව කොටස් තිබ්බ 1815ක්. එහෙනම් කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්න පුළුවන්. කොටස් 1815ම යම් කිසි වැඩි ගානකට විකුණුවාම එක කොටසක ලාභය කොටස් ගානෙන් වැඩි කරාම 3630ක් වෙයිලා. එහෙනම් එක කොටසක ප්‍රාග්ධන ලාභය වෙන 3630 බෙදන්න ඕනේ 1815. එතකොට කොටසකට රුපියල් 2ක ලාභයක් ලැබෙනවා. එතකොට කොටසක් ගත්තේ 20ට. එතකොට 2ක ලාභයක් ඇතුව විකුණන්න ඕන නම් විකුණුම් මිල රුපියල් 20ට දෙකක් එකතු කරන්න. එතකොට රුපියල් 22යි. එතකොට ඒ ගානත් එහෙම තමයි හැදෙන්නේ. තුන්වෙනි ගාන එලිමහන් රංග පීඨයක ආසන සකස් කර ඇත්තේ පළමු පේළියේ ආසන 80ක්ද දෙවන පේළියේ ආසන 100ක්ද විදියට ඊළඟ පේළිය 120ක් ආදී වශයෙන්. එතකොට එක් පේළියේ ආසන ගණන දක්වන රටාව ඔබ ඉගෙනගත් කුමන ශ්‍රේණියද පිළිටන්නේදයි අහන්නේ. ඒතර 80යි 100යි 120 මේක 20 ගානේ වැඩි වෙන්නේ. එතකොට 80 100 120 140 ඔහොම යන්නේ. එතකොට මේක සමාන්තර ශ්‍රේණියක්. සමාන්තර ශ්‍රේණියක තමයි පිළිටන්නේ. ඒතකොට රෝම ඉලක්කම් 2 රංග පීඨයේ පේලි 8ක් නම් 8 වන පේලියේ ගියදිනකොට වාඩි විය හැකිද සූත්‍ර පාවිච්චි කරලා අහනවා. එතකොට 8 වෙනි පේලියේ එන 8 වන පදේ නෙහන්නේ. ඒතර 8 වන පදේ කියලා කියන්නේ T8. ඒතර Tn සූත්‍රය තමයි Tn සමානයි A ධන n ඍණ 1 වතාවක් D. එතකොට මේකට අදාළව 80 කියන්නේ A කියන්නේ 80යි. එතකොට n කියන්නේ 8යි. D කියන්නේ මේක 20න් 20ට වැඩි වෙන්නේ නම් පොදු අන්තරය 20යි. එතකොට T8 සමානයි A කියන්නේ 80 දාන n කියන්නේ 8 ඍණ 1යි D කියන්නේ 20යි. එතකොට 80 දාන 8න් එකක් අඩු කරලා 7 වැඩි කිරීම 20යි. එහෙනම් 80යි 100 මෙතන 40ක් එනවා. එතකොට 80 140 එකතු කරන්න. එතකොට මට එනවා 220ක් කියලා. එහෙනම් 8 වෙනි පේළියේ තියෙනවා ආසන 220ක්. ඊළඟට මුළු රංග පීඨයේ අසුන්ගත හැකි සංඛ්‍යාව 1198ක් බව හිමිකරු කියනවලු. මෙම ප්‍රකාශයේ සත්‍යදයි පහදන්නවා. එහෙනම් මුළු ඔක්කොම කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් රෝම ඉලක්කම් 3 මුළු අසුන් ගණන හොයාගන්න අපිට SN සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. හැබැයි දැන් අපි දන්න අවසාන පේළියේ 8 පේළිය 8යි තියෙන්නේ. ඒකෙත් තියෙන ආසන ගන්න දන්නවා 220ක් කියලා. එතකොට අපිට එහෙනම් මේක SN සූත්‍රයේ පළවෙනි සූත්‍රයෙන් පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒ කියන්නේ S8 n බෙදීම 2යි A ධන L.
එතකොට n කියන්නේ 8යි 8 බෙදීම 2යි a කියන්නේ පළවෙනි පේලියේ තියෙන තුන් ගණන 80යි l කියන්නේ 220යි. එතකොට මෙතන 8 දෙකෙන් බෙදුවොත් 4යි 4 වැඩි කිරීම 80යි 220යි එකතු කරොත් 300යි. එතකොට 4 300ක් 1200යි. දැන් 1200ක්ම වාඩි වෙන්න පුළුවන්. හරිද? දැන් මේකේ කොහෙවත් ගිහලා නැහැ නේ මේ පුටු දෙකක් කැඩිච්ච කතාවක් එහෙම ගිහලා නැහැ නේ. හරිද? දර මුල්ගංග පීඨයේ අසුන්ගත හැකි සංඛ්‍යාව 1198ක් බව වෙයි. ඒකට නැහැ නේ තව දෙන්නෙක්ටත් වාඩි වෙන්න පුළුවන්. ඒකවල මේ ප්‍රකාශය අසත්‍යයි. හරිද? ඒකට 1198 අසමානයිනේ 1200ට. තේරෙනවද? 1198 මේ කියලා කියන්නේ නැහැ. 1200ක්ම වාඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක අපිට මේක ප්‍රකාශය අසත්‍යයි. අසත්‍ය වේ. හරිද? ඒ කියන්නේ මෙහෙම කිව්වොත් දැන් අපිට කියන්න පුළුවන්. මුල්රංග පීඨයේ 1198කට වාඩි වෙන්න පුළුවන් බව පෙන්වන්න. එතකොට අසුන්ගත හැකි මේක කියන්නේ අසුන්ගත හැකි සංඛ්‍යාව 1198ක් කියන්නේ. ඒ නිසා මේක ප්‍රකාශය අසත්‍යයි. තව 1200 වාඩි වෙන්න පුළුවන්. ඒතර B මේකේ m 2m 4m විදියට ගමන් කරන්න. ඒතර මේකේ මුල්පත් 10යි 1023යි m බව පෙන්වන්න. එතකොට ගුණෝත්තර ශ්‍රේණි වල SN සූත්‍රයේ අපිට එන්නේ a r වල n ඍණ 1 බෙදීම r ඍණ 1. එතකොට දැන් මේකේ පද 10ක් නේ. එහෙනම් S 10. a කියලා කියන්නේ මුල් පදේ. එහෙනම් m. r කියලා කියන්නේ පොදු අනුපාතය. ඒ කියන්නේ මේක කීයෙන් දෙකෙන් දෙකට වැඩි වෙන්නේ නම් 2යි. එතකොට 2 10 අපිට දීලා තියෙනවා 1024 කියලා. එතකොට මෙතන 2 10 ඍණ 1යි. ඊළඟට 2 කියන්නේ r එහෙනම් 2 ඍණ 1. දැන් m 2 10 වෙනි බලය 1024යි කියලා දෙනවා. එතකොට අපිට කෙලින්ම 1024 ඍණ 1 දෙකෙන් එක කඩුවොත් එක දාන්න අවශ්‍යතාවයක් නෑ. එතකොට මෙතන 1024 එකක් කඩු කරත් 1023යි. එහෙනම් 1023යි m. එතකොට ඔය විදිහට තමයි තුන්වෙනි ගාන හැදෙන්නේ. අවසාන හතරවෙනි ගාන එක්තරා දේශනයකට පැමිණි 1000 දෙනෙකු 1000. එතකොට අපි දාන 1000 මෙතන දෙන අතුරෙන් 650ක් කාන්තාවරු. එහෙනම් කාන්තාව 650ක් ඉන්නවා මෙතන. ඊට පස්සේ ඒට සහභාගී වූ වයස අවුරුදු 50ට වැඩි පිරිමි සංඛ්‍යාව 75ලු. ඒ කියන්නේ දැන් මෙතන කාන්තාව 650ක් ඉන්නවා නම් එළියේ ඉන්නේ ඔක්කොම පිරිමි. එතකොට මෙතන වයස අවුරුදු 50ට වඩා අඩු කට්ටිය ඉන්නවා නම් එළියේ ඉන්න ඔක්කොම වයස අවුරුදු 50ට වඩා වැඩි. එතකොට වයස අවුරුදු 50ට වඩා වැඩි පිරිමිනේ. එහෙනම් මෙතන ඉන්නේ වයස අවුරුදු 50ට වඩා අඩු පිරිමි. එහෙනම් එළියේ ඉන්නේ වයස අවුරුදු 50ට වඩා වැඩි පිරිමි. එතකොට මෙතන 75ක් ඉන්නවා. ඊළඟට මෙතන 650ක් ඉන්නවා නම් එළියේ ඒ කියන්නේ සම්පූර්ණ දේශනයේට පැමිණි ගාන 1000ක් නේ. එතකොට 1000ක් නම් 650 කාන්තාවෝ 350ක්ම ඉන්නවා පිරිමි. එහෙනම් දේශනයට සහභාගී වූ පිරිමි සංඛ්‍යාව කියලා හැම 1000න් අඩු කරන්න 650. එතකොට මට එනවා 350යි. ඊළඟට වෙන් රූපයේ පිටුපස්සේ පිටපත් කරගෙන දී තොරතුරු ඔන්න හැමතෙත් කරා මන්නම් ඉතින් ඔන්න ඇන්නේ නෑ. ඒක මේක තමයි යන්නේ. හරිද? හරි. ඔයාලට මම මේක කරලා පෙන්නන්නෙම මෙහෙම කරලා පෙන්නන්නේ ඔයාලට මේ පේපර් එක ලියන්න ඕන විදිය බලා ගන්න තමයි මෙහෙම ලියන්නේ. ඒකට මේ ඔයාලට ID එකක් එනවා මම කොහොමද පේපර් එකක් ලියන්නේ කියලා. ඒකට ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඔයාලා. හරිද? ගානක් හදන විදිහ ඕන තරම් තිබ්බත් හරිද වෙනනේ අපිට අර හදන පිළිවෙලක් තියෙනවා ලකුණු දෙන පිළිවෙලක් තියෙනවා. හරිද? එතකොට ඔයාලට සම්පූර්ණ ලකුණු නොදී ඉන්න බැරි අවස්ථාවක් වෙනවානේ. ඒකයි. ඒක නිසා තමයි මම මෙහෙම මම පේපර් එක ලියනවා පෙන්නන්නේ. බෝඩ් එකේ හදන එකත් උනාට වඩා මේක වෙනස්. ඒකයි. හොඳයි. එතන මෙයා බලලා ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ වෙන් රූපේ විතර වන්න අතුලත් කරා එක x වලාගේ අහනවා. x කියන්නේ ළමයිනේ දැන් 650ක් මෙතන ඉන්නවා නම් ඔලි ඔක්කොම 350යිනේ. ඒතර 350න් 75ක් මෙතන ඉන්නවා. එහෙනම් ඉතුරු ටික තමයි මෙතන ඉන්නේ. එහෙනම් x කියලා කියන්නේ 350න් අඩු කරන්න ඕනේ 75.
එතකොට මට එනවා 275ක් කියලා. වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන් ගණන 450ක් නම් 405ක්. එතකොට වයස අවුරුදු 50ට වඩා වැඩි 50ට වඩා වැඩි කාන්තාව කියලා කියන්නේ මෙතන 405. හරි. එහෙනම් y අහන්නේ එතකොට 650න් 405ක් අඩු කරන්න. එතකොට 650න් අඩු කරන්න 405. එතකොට මට එනවා 245ක් කියලා. ඉහත වැනි රූපේ අදුරු කර ඇති කොටස වචනෙන් විස්තර කරන්න. මේ ඉන්නේ පිරිමි වයස අවුරුදු 50ට වඩා අඩු. එහෙනම් වයස 50ට අඩු පිරිමි. ඔක තමයි එතකොට මේ පේපර් එකට දාලව සාකච්ඡා වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි අහගෙන හිටියට.